අපි අද කතා කරන්නේ දුම්රිය සම්බන්ධ ගැටලුව වල 6 වෙනි ගැටලුව. අපිට තියෙන ගැටලුව තමයි දුම්රියකට කණුවක් පසු කිරීමට තත්පර 12ක කාලයක් ගත වේ. එම දුම්රියට මීටර් 300ක් දිග පාලමක් පසු කිරීමට තත්පර 27ක කාලයක් ගත වේ නම් මීටර් 600ක් දිග පාලමක් පසු කිරීමට කොපමණ කාලයක් ගත වේද සහ දුම්රියේ දිග කොපමණද? අපෙන් ගැටලු දෙකක් අහනවා කාලය සහ දිග සම්බන්ධයෙන්. අද අපි මේ වගේ ගැටලුවක් හදන ආකාර දෙකක් කියලා දෙනවා. එකක් තමයි තර්කන හැකියාව යොදාගෙන තර්ක කරලා කොහොමද මේ ගැටලුව හදන්නේ කියන එක සහ අනිත් ක්‍රමය තමයි සමගාමී සමීකරණ පාවිච්චි කරලා කොහොමද මේ වගේ ගැටලුවක් හදන්නේ කියන එක. හරි අපි ඉස්සෙල්ලාම කතා කරමු කොහොමද තර්කන හැකියාව යොදාගෙන මේ වගේ ගැටලුවක් තර්ක කරලා විසඳන්නේ කොහොමද කියන එක. අපේ මේ ගැටලුවට අනුව අපිට පේන අවස්ථා තුනක් තියෙනවා. පළවෙනි එක තමයි මේ කණුවක් පසු කරගෙන යන අවස්ථාව. දෙවෙනි එක මීටර් 300ක දිග පාලමක් පසු කරගෙන යන අවස්ථාව. තුන්වෙනි අවස්ථාව තමයි මීටර් 600ක් දිග පාලමක් පසු කරගෙන යන අවස්ථාව. දුම්රිය තියෙනවා, කණුවකුත් තියෙනවා. අපිට කියන්නේ මේ කණුව පාස් කරගෙන යන්න මේ දුම්රියට තත්පර 12ක කාලයක් ගත වෙනවා කියලානේ. එතකොට අපි මේ දුම්රියේ දිග දන්නේ නැහැ. එහෙනම් අපි මේ දුම්රියේ දිග x කියලා නම් කරගමු. එතකොට මේ දුම්රිය මේ කණුව පාස් කරනවා කියලා කියන්නේ දුම්රිය පාස් කරන්නේ x කියන දුරක්. එහෙනම් මේ x කියන දුර පාස් කරගෙන යන්න තමයි දුම්රියට මේ තත්පර 12ක කාලයක් ගත වෙන්නේ. එහෙනම් මේ x කියන දුර යන්න මේ දුම්රියට ගත වෙනවා තත්පර 12ක කාලයක්. අපි යනවා දැන් අපි දෙවෙනි අවස්ථාවට. දෙවෙනි අවස්ථාවේ කියන්නේ මීටර් 300 අධික පාලමක් පසු කිරීමට තත්පර 27ක් ගත වෙනවා කියලා. එහෙනම් මේ x කියන දුරක් තියෙන දුම්රියට මීටර් 300ක පාලමක් පසු කරන්න තත්පර 27ක කාලයක් ගත වෙනවා. එහෙනම් x සහ මීටර් 300 කියන දුරවල් දෙකම පාස් කරන්න දුම්රියට ගත වෙනවා තත්පර 27ක්. හරි. එතකොට අපිට මෙතෙන්දී එක දෙයක් හොයාගන්න පුළුවන්. මොකද්ද? මේ x කියන දුර විතරක් යන්න යනවා තත්පර 12ක්. එහෙනම් x සහ මීටර් 300 කියන දුරවල් දෙකම යන්න යනවා තත්පර 27ක්. එහෙනම් අපිට පුළුවන් මේ මීටර් 300 විතරක් යන්න කොච්චර කාලයක් ගත වෙනවද කියලා හොයාගන්න. ඒක කරන්නේ කොහොමද? 27න් 12 අඩු කරාම අපිට එනවා තත්පර 15යි. ඒ තත්පර 15 කියන්නේ මේ මීටර් 300 විතරක් ගමන් කරන්න දුම්රියට ගත වෙන කාලය. අපි දැන් යන් අපේ තුන්වෙනි අවස්ථාවට ගැටලුවේ තියෙන මොකද්ද? මීටර් 600ක් දිග පාලමක් පසු කිරීමට කොපමණ කාලයක් ගත වේද කියලා අහන ගැටලුව. එහෙනම් දැන් පාලමේ දිග 300යි නෙමෙයි පාලමේ දිග 600යි මීටර්. දැන් මේ මීටර් 600 යන්න කොච්චර කාලයක් ගත වෙනවද කියලා තමයි අහන්නේ. එතකොට අපි දැන් දන්නවා මීටර් 300ක් ගමන් කරන්න තත්පර 15යි නම් මීටර් 600ක් ගමන් කරන්න තත්පර 30ක් යනවනේ. x කියන දුර විතරක් ගමන් කරන්න යනවා තත්පර කීයද? තත්පර 12ක්. එහෙනම් අපිට දැන් පුළුවන් මේ දෙක එකතු කරලා අපේ කාලය හොයාගන්න. කාලය තත්පර 42යි. හරි. දැන් අපි මේ දෙවෙනි ගැටලුව අහන්නේ දුම්රියේ දිග, ඒ කියන්නේ මේ x කියන දිග හොයන්න කියලානේ කියන්නේ. අපිට දැන් මේ x දිග මෙන්න මේ විදිහට හොයන්න පුළුවන්. අපි දන්නවා මීටර් 600ක් යන්න තත්පර 30ක කාලයක් ගත වෙනවා. එහෙනම් මීටර් 600ක් යන්න තත්පර 30යි නම් අපිට පුළුවන් එක තත්පරයකදී යන මීටර් ගාන හොයන්න. ඒකට අපි කරන්න ඕනේ 600 බෙදන්න ඕනේ 30න්. එතකොට අපිට එනවා පිළිතුර මීටර් 20යි. එහෙනම් එක තත්පරයකදී මීටර් 20ක දුරක් යනවා. හරි. දැන් අපි දන්නවා මේ x කියන දුර යන්න තත්පර 12ක් ගත වෙනවනේ. එහෙනම් තත්පර එකකදී මීටර් 20ක් යනවා නම් තත්පර 12කදී මීටර් කීයක් යනවද? 20 12න් වැඩි කරලා බලන්න ඕනේ මීටර් 240ක් යනවා. ඒ කියන්නේ මේ තත්පර 12ෙදී මීටර් 240ක් යනවා. ඒ කියන්නේ දුම්රියේ දිග තමයි මීටර් 240. අපි දැන් ලෑස්ති වෙන්නේ අපේ කලින් ගැටලුවම සමගාමී සමීකරණ යොදාගෙන විසඳන ආකාරය බලන්න. මේක බැලුව බැලමට කෙනෙක්ට හිතෙන්න පුළුවන් ටිකක් අමාරුයි කියලා. හැබැයි සමගාමී සමීකරණ සම්බන්ධයෙන් මූලික දැනුම තියෙන කෙනෙක්ට පුළුවන් මේක ඉක්මනින්ම විසඳන්න. ඒ නිසා මම හැමෝටම යෝජනා කරනවා කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් සමගාමී සමීකරණ අමාරුයි කියලා හිතන
ආයෙමත් ගිහිල්ලා 10 11 9 වසර වගේ පොත් ටික අරගෙන පොඩ්ඩක් රිෆර් කරලා එන්න. ලොකු දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. පොඩි සාමාන්‍ය මූලික දැනුමක් තිබුණාම ඇති. ඉතින් ඒක ඊටමත් වැදගත් වෙනවා. මොකද මේ IQ ගැටලු විසඳනකොට අපිට ගොඩක් අවස්ථාවලදී මේ සමගාමී සමීකරණ යොදා ගන්න පුළුවන්. ඒ නිසා ඒක ගොඩක් වටිනවා. හරිද? හරි අපි අපේ පාඩමට යමු. දැන් සමගාමී සමීකරණ වලදී අපිට මූලික වශයෙන්ම ඕනි වෙනවා සමීකරණ දෙකක් ගොඩනගා ගන්න. මේ ගැටලුවට අනුව අපිට අවස්ථා තුනක් තියෙනවානේ. එතකොට අපි කැමති අවස්ථා දෙකක් අරගෙන අපිට පුළුවන් මේ සමීකරණය ගොඩනගා ගන්න. දැන් මම මෙතෙන්දී පළවෙනි අවස්ථාව සලකලා බලනවා. මෙතෙන්දී කියන්නේ කණුවක් පසු කිරීමට තත්පර 12ක කාලයක් ගත වෙනවා කියලානේ. එහෙනම් අපි මෙතෙන්දී ස්පීඩ් හොයන සමීකරණය හරි ඩිස්ටන්ස් හොයන සමීකරණය හරි අරගෙන අපිට පුළුවන් සමීකරණය ගොඩනගා ගන්න. මම කැමතියි මෙතෙන්දී ස්පීඩ් හොයන සමීකරණය හරහා අපේ සමීකරණය ගොඩනගා ගන්න. හරි ස්පීඩ් හොයන සමීකරණය අපි දන්නවා S සමානයි D බෙදීම T නේ. එතකොට D අපි දන්නේ නැහැ. D අපි මෙතෙන්දි ගත්තා x විදිහට. එහෙනම් D කියන්නේ x, T කියලා කියන්නේ තත්පර 12යි. දැන් අපි මෙතෙන්දි හරස් ගුණිතය කරනවා. අපි දන්නවා දැන් හරස් ගුණිතය කරනකොට මේ පැත්ත බෙදීම 1 කියලා තමයි අපි සලකන්නේ. හරි. S වැඩි කිරීම 12 කියන්නේ 12s. x වැඩි කිරීම 1 කියන්නේ x. මේ තමයි අපේ පළවෙනි සමීකරණය. දැන් අපි යන් දෙවෙනි සමීකරණය ගොඩනගා ගන්න. ඒකට මම මේ දෙවෙනි අවස්ථාව සලකා බලනවා. දුම්රිය මීටර් 300ක් දිග පාලමක් පසු කරන අවස්ථාව. එහෙනම් එතෙන්දිත් අපි කරන්නේ ස්පීඩ් හොයන සමීකරණය තමයි ගන්නෙ. S සමානයි D කියලා කියන්නේ x ධන 300. කාලය අපි දන්නවා මෙතෙන්දි දීලා තියෙනවා තත්පර 27යි. ඒ කියන්නේ බෙදීම 27. මෙතෙන්දිත් අපි හරස් ගුණිතය කරනවා. S වැඩි කිරීම 27 කියන්නේ 27s සමානයි x ධන 300 එකෙන් වැඩි කරනවා කියලා කියන්නේ x ධන 300මයි. හරි මේ තමයි අපේ දෙවෙනි සමීකරණය. ඉතින් ওই විදිහට තමයි අපි සමීකරණ දෙක ගොඩනගා ගන්න. අමාරු නෑ නේද? ඔයගොල්ලෝ ගැටලු දෙක තුනක් හදලා බලන්න. එතකොට ඔයගොල්ලන්ටත් මේක ඊසිලි හදා ගන්න පුළුවන්. හරිද? එහෙනම් මේක තමයි අපේ පළවෙනි සමීකරණය. මේක දෙවෙනි සමීකරණය. දැන් අපි කරන්න ඕනේ දෙවෙනි සමීකරණය පළවෙනි සමීකරණයෙන් අඩු කරනවා. මොකද මෙතන වැඩි අගයක් තියෙන්නේ 27. 27න් 12ක් අඩු කරන්න ලේසි. ඒ නිසා අපි දෙවෙනි සමීකරණයෙන් තමයි පළවෙනි සමීකරණය අඩු කරන්නේ. හරි. එතකොට x ධන 300න් x අඩු වෙන්න ඕනේ සමානයි 27න් 12ක් අඩු වෙන්න ඕනේ. දැන් මෙතෙන්දී අපිට පුළුවන් මේ ධන x ට ඍණ x ඉවත් කරන්න. දැන් අපිට මේ පැත්ත ඉතුරු වෙන්නේ ධන 300 විතරයි. එහා පැත්තේ ඉතුරු වෙනවා 27න් 12ක් ගියාම 15යි s. හරිද? මේ s කියන්නේ තත්පර නෙවෙයි ස්පීඩ්. අපි මෙතන ස්පීඩ් වලින් වැඩි කරේ. ඒ නිසා මෙතන s කියන්නේ ස්පීඩ්. හරි. දැන් අපි මේක තවදුරටත් සුළු කරන්න මොකද කරන්න ඕනේ? දෙපැත්තම 15න් බෙදනවා. එතකොට අපිට ලැබෙනවා s සමානයි මීටර් 20ක් විදියට. දැන් අපෙන් අහන්නේ මොකද? අපෙන් අහන්නේ මේ මීටර් 600ක් දිග පාලම පසු කරන්න කොපමණ කාලයක් ගත වෙනවද කියලානේ. එහෙනම් අපේ මේ සමීකරණ දෙකෙන් එකකට මේ අපි හොයාගත ස්පීඩ් එක ආදේශ කරලා බලමු. මම ගන්නවා මේ පළවෙනි සමීකරණය. s කියන්නේ 20, ඒ කියන්නේ 12 වැඩි කිරීම 20 සමානයි x. එතකොට අපිට මෙතෙන්දී ලැබෙනවා x වල අගය මීටර් 240යි. ඒ කියන්නේ මේ දුම්රියේ දිග මීටර් 240යි. ඒ කියන්නේ මේ දෙවෙනි ප්‍රශ්නයට පිළිතුර අපි ලබා ගත්තා. එහෙනම් දැන් ඊළඟට අපි හොයාගන්න තියෙන්නේ කාලය. අපි දන්නවා කාලය හොයන සමීකරණයේ t සමානයි d බෙදීම s. මෙතෙන්දී දුර කියලා කියන්නේ මේ මීටර් 240යි මීටර් 600යි දෙකම. එහෙනම් 240 ධන 600 බෙදීම ස්පීඩ් කියලා කියන්නේ අපි හොයාගත්ත තත්පරයට මීටර් 20යිනේ. එහෙනම් ස්පීඩ් එක තත්පරයට මීටර් 20යි. එහෙනම් 600 ධන 240 කියලා කියන්නේ 840යි. 840 20ෙන් බෙදුවාම අපිට ලැබෙනවා 42යි පිළිතුර. ඒ කියන්නේ කාලය තත්පර 42යි. ඉතින් ওই විදිහට තමයි සමගාමී සමීකරණ ඇසුරින් මේ වගේ ගැටලුවක් විසඳන්නේ. අපි තවත් ගැටලු ආකාර කීපයක්ම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් subscribe කරලා අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ආයුබෝවන්.